Hello guys, සුබ දවසක් වේවා මගේ සියලුම බොක්කලාට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි හරියටම headshot එකක් ගහන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද හරියට headshot එකක් ගහන්නේ කියලා. ඊට කලින් මුලින්ම අපි පළවෙනිම කරන්න ඕනේ අපේ sensitive එක හදාගන්න ඕනේ. මොකද්ද? sensitive එක. අපි ඉතින් sensitive එක හදාගන්න මුලින්ම අපි යන්න ඕනේ මෙන්න මේ උඩින් setting button එකට. අපි ගිහලා බලමු කොහොමද හරියටම sensitive එක හදාගන්නේ කියලා. අපි මෙතෙන්ට යන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතනින් තියෙන මේ setting එකට ගිහිලා අපි මෙතනින් හදා ගන්න ඕනේ මුලින්ම තියෙන granule කියන බටන් තියෙන එකේ setting එක. මේක අපි මුලින්ම දා ගන්න ඕනේ. මේක හරියටම 200ට දාන්න කවදාවත් හොඳ නැහැ. 200ට දැම්මොත් කවදාවත් headshot එකක් ගහන්න බෑ. අපි මේක හරියටම දා ගන්න ඕනේ 195ට. 195ට විතර 195 197 3 ඒ වගේ ඕන ගානකට දා ගන්න පුළුවන්. 193 වුණක් කමනා. ඊට පස්සේ අපි දා ගන්නවා මේ red dot එක අපි තියා ගන්නවා හරියටම 180 ගානකට නැත්නම් 191 2 ඒ වගේ ගානකට තමයි අපි තියා ගන්න ඕනේ 192 3 193කට තියාගෙන ඊට පස්සේ ආවද 2 scope aim එක කරනවා 2 scope එක අපි තියා ගන්න ඕනේ 180කට විතර ඊට පස්සේ 4 scope එක අපි තියා ගන්න ඕනේ හරියටම 179ට ඊට පස්සේ ස්නයිපර් ස්කෝප් එක අපි හරියටම 90ට 92ට වගේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට අදිට ගහ ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ අපි එනවා ෆ්‍රී කැමරා බටන් එක තියා ගන්න අපි හරියටම 179ට වගේ 179ට වගේ තියාගෙන ඊට පස්සේ ඕක හදලා ඉවර කරනවා. ඊට පස්සේ අපි යනවා ගයිස් මෙන්න මෙතෙන්ට. මේක ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද මේක පළවෙනි එක දාගන්න ඕනේ ඩිෆෙක්ට් එකට. ඊට පස්සේ මෙහෙම මේ වගේ setting එකක් එනවා. ඒ ටික මේ වගේ මේ මෙතන තියෙන මුලින්ම මේ ටික එලෝ කරන්න ඕනේ. මේක on කරන්න ඕනේ. මේ පල්ලෙහා තියෙන quick weapon switch button කියන එක මේ තියෙන set එකම on කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මේක blended shot කියන එක double shot කියලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි යන්න ඕනේ මේකේ display එකේ ඔයගොල්ලෝ හොඳ RAM එකක් තියෙනවා නම් ultra වගේ දාගන්න පුළුවන්. එතකොට RAM එක 4 වගේ නම් දෙවෙනි එකට දාගන්න පුළුවන්. එතකොට පළවෙනි එතකොට RAM එක 1 low කියන්නේ RAM එක 1 2 වගේ තියෙනවා නම් smooth එකට දාගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ අපි යන්න ඕනේ මේකේ අපි fire button එක කොහමද දාගන්නේ කියලා. fire button එක හදාගන්න අපි fire button එක හරියටම තියාගන්න ඕනේ 75ට වගේ. 75ට තිබ්බම තමයි වැඩි ප්‍රසිද්ධියක් තියෙන හෙඩ් එක වදින්න. අපි 75ට තියාගන්න ඕනේ. 75ට තියාගත්තාම headshot එක ගන්න ලේසියි. ඊට පස්සේ තියෙන ඉතින් අපේ training lounder කියලා බලන්න තියෙන්නේ කොහොමද headshot එකක් වදින්නේ කියලා. අපි බලමු කොහොමද training lounder කියලා ගහන්න කියලා. අපි මෙතනින් දැන් තුවක්වත් තෝරා ගන්න ඕනේ. දෙසට ටීවී එක තෝරා ගන්න ඕනේ. බලමු එනවා. යාළුවනේ දැක්කනේ කොහොමද headshot එක වදින්නේ කියලා. ඔය වගේ තමයි setting එක හදාගන්න ඕනේ. ඉතින් අනාද කියලා නම් හැමෝටම